උෂභ ලග්නය. උෂභ ලග්නයෙන් කුජ පැමිණෙන්නේ 4 වැන්නට. 4 වැන්නට පැමිණීම නිසා කුජට සුබ දෘෂ්ටි අනිකුත් ග්‍රහයන්ගෙන් ලැබෙනවා නම් ඒ අවස්ථාවේදී රැකී ආරක්ෂා තනතුරු ඒ වගේම ගෙවල් ඉඩම් දියුණුව ඇති කරනවා. විශේෂයෙන්ම ජූනි 9 10 ජූලි 19 20 මේ තත්ත්වයන් වැඩි වෙන්නට හැකියාව තියෙන බව මතක තබා ගන්න. ඒගම කුජ 7 වෙනි අධිපතියා නිසා විවාහ කටයුතු වලටත් සුබයි. ඒ වගේම නමුත් පහත දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ කාලේ ආශ්‍රයයට ලැබෙන්නේ තමන්ට ආශ්‍රයයට ලැබෙන කෙනා පිළිබඳව පරිස්සම් වෙන්න ඕන. මොකද මේ එන කෙනාගෙන් තමන්ට කරදර ප්‍රශ්න ඇති වෙන කෙනෙක් තමන්ට කරදරේ මේ එන්න පුළුවන් මේ කාලේදී ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමන්ගේ මේ අපල කාලයේ පවුලේ ඥාතීන් නිසා කරදර බාධක එන්නත් පුළුවන්. එතකොට අධ්‍යාපනයේ විභාග වලින් අසමර්ථ වෙන්න හැකියාවක් තියෙනවා. මේ තත්ත්වයන් මගහර ගැනීමට පිළිවෙත් කරන්නට කරොත් එහෙම මං හිතන්නේ ඒ තත්ත්වයන් මගහර ගන්න පුළුවන්. ඔබට පුළුවන් බෝධි පූජා පවත්වන්න. ඒ වගේම කතරගම දෙවියන්ට පූජා පවත්වන්න පුළුවන්. ඒ වගේම රතු නෙළුම් මල් පූජා කරන්න. ඒ ගිලන්ව සිටින මේ වැඩිහිටියන්ට විශේෂයෙන්ම කුෂ්ඨ රෝගවාදීන් පෙළෙන මේ වැඩිහිටියන්ට උදව් කරන්න. එහෙම කරාම අර තමන්ට තිබෙන යම් අපලකාරී තත්වයක් එනවනම් ඒ අපලකාරී තත්වය මග හැරගෙන මේ කාලේ ගෙවන්නට අවස්ථාව ලැබෙනවා.